ආයිබෝවන් ඔයාලා හැම දෙනාටම 2025 අප්‍රේල් මාසය සඳහා ලබා දෙන බඩු මල්ලේ අලුත්ම විස්තරය ගැන තමයි අද ඔයාලව දැනුවත් කරන්න යන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා තාමත් මාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම පහළ තියෙන කළු පාට සබස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා අනිවාර්යෙන්ම මාව සබස්ක්‍රයිබ් කරන්න. ඊට එහා පැත්තෙන් තියෙන බෙල් සලකුණත් ඔබලා තියාගන්න. එතකොට ඔයාට මේ වගේ නවතම තොරතුරු, සත්‍ය තොරතුරු එවලේම දැනගන්න පුළුවන්. ඉතින් ගොඩක් කට්ටිය මට කතා කරලා මැසේජ් කරලා අහපු කාරණාවක් තමයි මේ විදිහට ලබා දෙන බඩු මල්ලේ මුදල් අපි කොහොමද ලබා ගන්නෙ? එහෙම නැත්නම් බඩුද ලබා දෙන්නේ මේ සම්බන්ධයෙන් වීඩියෝ එකක් අරන් එන්න කියලා. ඉතින් මමත් ඇත්තටම මේ විදිහට මේක ගැන ගොඩාක් බොරු කතා දාලා තියෙන වීඩියෝස් දැක්කා. ඉතින් මම ඔයාලට මේ 100%ක් ඇත්ත කියන්නේ. ඉතින් හොඳට මුල ඉඳන් අවසානය වෙනකම්ම හැමෝම මේක අහලා දැනුවත් වෙන්න. ඉතින් රජය විසින් 2025 අප්‍රේල් මාසය සඳහා බඩු මල්ලක් ලබා දෙනවා කියලා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයවැය ප්‍රකාශයේදී කිව්වා. ඉතින් එතනදී එතුමා ප්‍රකාශ කරා මේ විදිහට ලබා දෙන්නේ ජනතාවට සහනදායී මිලට බඩු මල්ලක් කියලා. ඉතින් ගොඩක් අය මේකට මුදල් ලබා දෙනවා කියලා බොරුවට දාලා තියෙනවා. 10000ක් දෙනවා 15000ක් දෙනවා බැංකුවට දානවා කියලා. ඇත්තටම වගකීමෙන් කියන්නේ ඒවා බොරු කතා. ඒ විදිහට ඔයගලන්ගේ බැංකු ගිණුමට මුදල් බැරවීමක් වෙන්නේ නැහැ. මේක සහනදායී මිලකට ලබා දෙන බඩු මල්ලක් කියන එක ඔයගොල්ලෝ තේරුම් ගන්න. ඊට පස්සේ මීට දින කිහිපයකට පෙර නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කරනවා මේ විදිහට සහනදායී මිලකට බඩු මල්ලක් ලබා දෙන්න අදහසක් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට මුදල් වෙන් කර ගැනීමට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක සම්මත කර ගැනීමේ හැකියාවක් තියේවි. ඉතින් එතකොට සතොස හරහා ජනතාවට සහනදායී මිලට අත්‍යවශ්‍ය බඩු ලබා ගැනීමට පැකේජයක් ලබා දෙන්න පුළුවන්කමක් ලැබෙනවා කියලා. ඒ කියන්නේ හාල් පොල් වගේ ගොඩක්ම අත්‍යවශ්‍ය වෙන බඩු භාණ්ඩ ඇතුළත් කළා වෙළඳපොළ අපි සාමාන්‍ය ලබා ගන්න මිලට වඩා අඩු මිලට සතොස හරහා අප්‍රේල් මාසය සඳහා පැකේජයක් ලබා ගන්න පුළුවන් සිස්ටම් එකක් හදනවා කියලා තමයි නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරලා හිටියේ. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති මේ වැඩ කටයුත්ත කොහොමද වෙන්නේ කියලා. ඉතින් මෙතනදී ඔයගලන්ට මුදල් ලබා දීමක් කිසිසේත්ම වෙන්නේ නැහැ. ඒ වගේම නොමිලේ බඩු ලබා දීමක් සිද්ධ වෙන්නේත් නැහැ. සහනදායී මිලකට සතසහරහා බඩු ලබා ගන්න පුළුවන් සිස්ටම් එකක් පැකේජ් එකක් හදලා දෙනවා කියන එක තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දානේ බොරු වීඩියෝස් වලට රැවටෙන්න එපා කියලා කට්ටියට මතක් කරනවා. ඉතින් මම හිතනවා ඔයගලන්ගේ ප්‍රශ්නෙට දැන් උත්තරේ ලැබෙන්නේ නැති කියලා. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් අමතක නොකර වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම ඉදිරියටත් මේ වගේ ඇත්ත දේවල්ම දැනගන්න එසැනින්ම හැමදේම දැනගන්න දැන්ම පහළ තියෙන කළු පාට සබස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා අනිවාර්යෙන්ම මාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ඉතින් ආයෙමත් අලුත් වීඩියෝ එකකින් සම්බන්ධ වෙනකන් ඔයාලා හැම දෙනාටම සුබ දවසක්.